එහෙනවදනේ ඔවුලන්න හරි මේ අද අපිට කතා කරන්න තියන්නේ ඔයාලගේ දෙවැනි පාඩම අපි කතා කරන්න මුලින්ම මේ ඉල්ලුම සැපීම සමතුලිතය හා නම්‍යතාවය කියන කොටසේ ඉල්ලුම කියන එක තමයි මුලින්ම කතා කරන්නේ. එතකොට මේ දැන් දෙවැනි පාඩමේ මේ ඉල්ලුම සැපීම සමතුලිතය නම්‍යතාවය කියන මේ සම්පූර්ණ පාඩමෙන් සාමාන්‍ය MCQ 7ක් වගේ අහනවා 7ක් 10ක් අතර ප්‍රමාණයක් අහනවා පේපර් එකේ. ඒ වගේම සම්පූර්ණ එසේ ප්‍රශ්නයක් අහනවා. එතකොට මේකෙන් විශාල ලකුණු ප්‍රමාණයක් ඔයාලට එකතු කරගන්න පුළුවන්. හරියට මේ පාඩම අල්ලගත්තොත්. එතකොට මේ තියෙන ඉල්ලුම ටියුට් එක අපි මුලින්ම මේක ටියුට් තුනකට තමයි පන්ති කතා කරන්නේ. මේ ඉල්ලුම ටියුට් එකෙන් තමයි මුලින්ම අපි පාඩම පටන් ගන්නෙ. ඊළඟට දැන් මේකේ PDF එකක් මම Google Drive එකට අප්ලෝඩ් කරලා වීඩියෝ එකේ description එකෙන් දාලා තියන්නම්. එතකොට අද ෆිසිකල් ක්ලාස් එකේ අපි ආවරණය කරා මේකේ යම්කිසි සැලකිය යුතු කොටසක්. එතකොට අපි ඒ කොටස අද කතා කරලා ඉවරයක් කළා දාමු. එතකොට ඊළඟ දවසේ යනකොට වැඩි ලස්සන කරන් යන්න පුළුවන් ඔන්ලයින් ළමයින්ට අපි මේක වීඩියෝ එකක් විදිහට රෙකෝඩ් කරලා තමයි අප්ලෝඩ් කරන්නේ. හරිද? හරි. එතකොට දැන් වෙළඳපොළ කියන කොටසෙන් තමයි අපි පාඩම ආරම්භ කරන්නේ. මේ ඉල්ලුම කියන එකේ වෙළඳපොළ කියන කොටස කතා කරලා ඒ වෙළඳපොළට දාලා කොටස් කතා කරලා ඊට පස්සේ තමයි ඉල්ලුම කියන කොටස මුලින්ම පය තියන්නේ. එතකොට මුලින්ම අපි බලමු වෙළඳපොළක් කියන්නේ මොකක්ද කියලා. හරිද? දැන් වෙළඳපොළක් කියන එක ගත්තාම ළමයි සාමාන්‍යයෙන් වෙළඳපොළක් කිව්වහම මුලින්ම ඔළුවට එන්නේ අපි නිතර බඩු ගිහිල්ලා ගන්න කඩයක්, එහෙම නැත්නම් පොලක්. හරිද? එතකොට තව අපිට ගන්න පුළුවන් ඔය සිල්ලර බඩු කඩයක්, තොග බඩු කඩයක්, ඔය වගේ ගොඩක් දේවල් ගන්න පුළුවන් වෙළඳපොළක් කියන නිර්වචනයට උදාහරණ විදිහට. එතකොට මේ වෙළඳපොළක් කියන එකට මේ කඩයක්, සතිපොළක් මේ වගේ දෙයක් විතරද වෙළඳපොළට ගන්න පුළුවන් කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට දැන් මේ නිර්වචන කතා කරනකොට ඔයාලට තේරෙයි මේ කඩයක් විතරක් නෙවෙයි තව මේකට වෙන උදාහරණයකුත් ගන්න පුළුවන් කියලා. එතකොට මුලින්ම මම කියන්නම් මේ වෙළඳපොළ නිර්වචනය අපි කතා කරනකොට හරිද? වෙළඳපොළ නිර්වචනය කතා කරනකොට මේ නිර්වචනය අපිට මුලින්ම ප්‍රධාන කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්. එතකොට මේ නිර්වචනයේ කොටස් කිහිපයකට ගත්තලා මතක තියාගත්තාම ඔයාලට ලේසි මේ නිර්වචනය ලේසියෙන්ම ඔලුවට දාගන්න. හරිද? වෙළඳපොළ තියෙනවා. හරිද? මේ වෙළඳපොළ නිර්වචනයේ අපි කඩන ප්‍රධාන කොටස් හතරකට මුලින්ම මම ඔයාලට නිර්වචනය මොකක්ද කියලා ඉන්නම්. ඊට පස්සේ අපි කොටස් හතරකට කඩමු. වෙළඳපොළක් කියන්නේ ළමයි හරිද? භාණ්ඩයක්, සේවාවක් හෝ නිෂ්පාදන සාධකයක් මිලදී ගැනීමේ හෝ විකිණීමේ අරමුණින් ගැනුම්කරුවෙකු හා විකිණුම්කරුවෙකු සම්බන්ධ වන ඕනෑම ස්ථානයක් හෝ තත්වයකට තමයි අපි වෙළඳපොළක් කියලා කියන්නේ. මේ වෙළඳපොළක් කියලා මොකක්ද කියන එකට අපේ හදපු ක්ලාස් ඉන්ට්‍රෝ එකේ වීඩියෝ එකක් තියෙනවා වෙළඳපොළක් කියන්නේ මොකක්ද කියලා. ඒකත් බලන්න. ඒකෙත් තියෙනවා. හරිද? එතකොට දැන් මම කියපු නිර්වචනයට අනුව මුලින්ම වෙළඳපොළක් කියන එකට මම කිව්වේ භාණ්ඩයක්, සේවාවක් හෝ නිෂ්පාදන සාධකයක් තියෙන්න ඕනි කියලා. හරිද? පළවෙනි අපි දානවා එක්කෝ භාණ්ඩයක්, හරිද? භාණ්ඩයක්, සේවාවක් නිෂ්පාදන සාධකයක් තියෙන්න ඕනේ. හරිද? නිෂ්පාදන සාධකයක් තියෙන්න ඕනේ. නිෂ්පාදන සාධකයක් තියෙන්න ඕනේ. ඊළඟට දෙවෙනි එක තමයි මිලදී ගැනීමේ හෝ විකිණීමේ අරමුණක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මිලදී ගැනීමේ අරමුණක් තියෙන්න ඕනේ. ඊට පස්සේ විකිණීමේ අරමුණක් තියෙන්න ඕනේ. හරිද? ලියනවා. මිලදී ගැනීමේ හෝ මිලදී ගැනීමේ විකිණීමේ අරමුණ තියෙන්න ඕනේ. දැන් තින්ත කේස් එකකුත් යනවා කමන්නේ බලමු. මේ මම අනිත් කළු පැන ලියන්න. එතකොට පේනවනේ. මේක පොඩි මෙතන තියෙන මිලදී ගැනීම හා විකිණීම අරමුණ කියලා. ඊට පස්සේ තුන්වෙනි එක තමයි ගැනුම්කරුවෙකු ඉන්න ඕනේ. ඒ වගේම විකුණුම්කරුවෙකු ඉන්න ඕනේ. හරිද? ගැනුම්කරුවෙකු ඉන්න ඕනේ. විකුණුම්කරුවෙකු ඉන්න ඕනේ. ඊට පස්සේ අන්තිම එක තමයි හොඳ මේක. හතරවෙනි එක තමයි එක්කෝ ස්ථානයක් වෙන්න පුළුවන්. එක්කෝ ස්ථානයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තත්වයක් වෙන්න පුළුවන්. හරිද? එතකොට දැන් නිර්වචන අපි මතක් කරගමු. වෙළඳපොළක් කියලා කියන්නේ එක්කෝ භාණ්ඩයක්, සේවාවක් හෝ නිෂ්පාදන සාධකයක් මිලදී ගැනීමේ හෝ විකිණීමේ අරමුණින් ගැනුම්කරුවෙකු සහ විකුණුම්කරුවෙකු සම්බන්ධ වන ඕනෑම ස්ථානයක් හෝ තත්ත්වයකට තමයි අපි
මේ වෙළඳපොළක් කියලා කියන්නේ. හරිද? එතකොට අපි නිර්වචනය මෙහෙම කොටස් හතරකට කැඩුවා. එක්ක භාණ්ඩයක් තියෙන්න ඕනේ, සේවාවක් තියෙන්න ඕනේ, නිෂ්පාදන සාධකයක් තියෙන්න ඕනේ. ඊළඟට මිලදී ගැනීමේ සහ විකිණීමේ අරමුණක් තියෙන්න ඕනේ. ගැනුම් කරුවෙකු ඉන්න ඕනේ, විකුණුම් කරුවෙකු ඉන්න ඕනේ, ස්ථානයක් තියෙන්න ඕනේ, තත්ත්වයක් තියෙන්න ඕනේ. හරිද? එතකොට දැන් අර පොල් ගෙඩි වෙළඳපොළ ගත්තත් වෙළඳපොළත් තමයි ඒවල් අර කට්ටිය පොල් ගෙඩි විකුණනවානේ. අපි ගැනුම් කරුවෙක් ඉන්නවා, ඒ ගෙදර එක්කෙනා තමයි ඒතකොට විකුණුම් කරුව වෙන්නේ. පොල් ගෙඩි විකුණන්නේ යා. ඊට පස්සේ එතන ඒ ගෙදර තමයි පොල් ගෙඩි විකුණන්නේ, ගන්න යනවා, සල්ලි දෙනවා, පොල් ගෙඩියක් ගන්නවා. එතනත් වෙළඳපොළක් තමයි තියෙන්නේ. හරිද? එතකොට දැන් හොඳම එක තමයි දැන් මේ ස්ථානයක් වගේම තත්ත්වයක් තියෙනවානේ. මේ තත්ත්වයක් කියන්නේ අර වෙබ්සයිට් එකක් ඒ වගේ එකක් තමයි තත්ත්වයක් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් eBay ගන්න පුළුවන්, Daraz, AliExpress වගේ ඔය වෙබ්සයිට් කියන්නේ මේ තත්ත්වයක් කියන එකට උදාහරණ. එතකොට ෆිසිකල් වුණත් ඔන්ලයින් වුණත් වෙළඳපොළ කියන්නේ වෙළඳපොළමයි, තැන වැඩක් නැහැ. ඒක ෆිසිකල් වුණත් ඔන්ලයින් වුණත් වෙළඳපොළ කියන්නේ වෙළඳපොළම තමයි. හරිද? එතකොට දැන් වෙළඳපොළ කියන එකට ඔච්චර එන්නේ අපි නිර්වචන ලියාගමු. හරිද? නිර්වචන ලියාගමු වෙළඳපොළක් යනු කියන එකට. භාණ්ඩයක්, සේවාවක්, භාණ්ඩයක් කමාවක් දාලා සේවාවක් හෝ නිෂ්පාදන සාධකයක් හෝ නිෂ්පාදන සාධකයක් මිලදී ගැනීමේ හෝ විකිණීමේ අරමුණින් මිලදී ගැනීමේ හෝ විකිණීමේ අරමුණින් ගැනුම්කරුවෙකු හා විකුණුම්කරුවෙකු සම්බන්ධ වන ගැනුම්කරුවෙකු හා විකුණුම්කරුවෙකු සම්බන්ධ වන ගැනුම්කරුවෙකු හා විකුණුම්කරුවෙකු සම්බන්ධ වෙන මම ආයෙත් කියන මුලින් ඉඳන් භාණ්ඩයක්, සේවාවක් හෝ නිෂ්පාදන සාධකයක් භාණ්ඩයක්, සේවාවක් හෝ නිෂ්පාදන සාධකයක් මිලදී ගැනීමේ හෝ විකිණීමේ අරමුණින් මිලදී ගැනීමේ හෝ විකිණීමේ අරමුණින් ගැනුම්කරුවෙකු හා විකුණුම්කරුවෙකු සම්බන්ධ වන ගැනුම්කරුවෙකු සහ විකුණුම්කරුවෙකු සම්බන්ධ වන ඕනෑම ස්ථානයක් හෝ තත්ත්වයකට ඕනෑම ස්ථානයක් හෝ තත්ත්වයකට ආර්ථික විද්‍යාවේදී වෙළඳපොළ නමින් හඳුන්වනවා. ආර්ථික විද්‍යාව තුළ වෙළඳපොළ නමින් හඳුන්වනවා කියලා ලියගන්න ඇති. හරිද? වෙළඳපොළ නමින් හඳුන්වනවා. වෙළඳපොළ නමින් හඳුන්වනු ලබයි. වෙළඳපොළ නමින් හඳුන්වනු ලබයි. හරිද? ඊළඟට දැන් මේ උදාහරණ කීපයක් ලියාගමු. උදාහරණ කීපයක් ලියාගමු අපි වෙළඳපොළ කියන එකට දාගන්න සිල්ලර බඩු කඩයක් උදාහරණ කියලා දාලා ලියාගන්න ලස්සනට සිල්ලර බඩු කඩයක් සිල්ලර බඩු කඩයක් ඊළඟට අපිට ගන්න පුළුවන් සති පොලක් ගන්න පුළුවන්. ඊට පස්සේ අර මම කිව්ව විතර මේ තත්ත්වයක් කියන එකට මේ තත්ත්වයක් කියන එකට උදාහරණ කීපයක් ගන්න පුළුවන් අපිට මොනවද? AliExpress, eBay ඒ වගේ වෙබ්සයිට් ගන්න පුළුවන්. මම ලියලා පෙන්නන්නම් මෙතනින්. මේ ටික ලියා ගන්න. AliExpress හරිද? ඊළඟට eBay ගන්න පුළුවන්. ඊට පස්සේ Daraz වගේ වෙබ්සයිට් ගන්න පුළුවන්. මේ ටික ලියා ගන්න. ඒකට උදාහරණ වලට. හරිද? මට පොඩි වෙලාවක් තියෙනවා මේ කළු පෑනට නිල් පෑනට තින්ද ටිකක් දාගන්න. මේක මේක පොඩියට ලියවෙන්නේ. කැතට ලියවෙන්නේ.
ඉන්ටනම් දැම්මා බලමු. උලක් නැහැනේ. නෙට් එකේ තියෙනවා. මේ වැඩිපුර බෑනරක් දැම්මා. දැන් මේ ඇට්ලස් පෑන් වල ලියනවා පේන්නේ නැති කියලා හිතලා මම මේ අලුත් පෑන් එකක් ගෙනාවා. හරිද? මෙන්න මේ පෑන් මේ. හරිද? ඒකෙන් ලිව්වහම ඊට වඩා ලොකුවට පේනවා මේ. පේනවද? ඒක පේන්නෙත් නෑ හරියට මේ. ඊට වඩා ලොකුවට පේනවා ඒව. හරිද? ෆිසිකල් ක්ලාස් එක ලියන්න ගන්නවා කියනද මේ ලොකුවට පේන්න ඕනේ නේද මේකෙන් ලියනවා. හරිද? ඒතර ඒ ටික එහෙමයි. දැන් අපි කතා කරේ අන්තිමට වෙළඳපොළ කියන උදාහරණේ. එතකොට මම කිව්වා වෙළඳපොළක් කියන එකට මේ ස්ථානයක් හෝ තත්ත්වයක් මෙහෙමයි මුලින් කතා කරමු. මේ උදාහරණය මේ කියන්නේ මේ නිර්වචනය අපි වෙළඳපොළ කියන නිර්වචනය කොටස් හතරකට බෙදනවා. හරිද? භාණ්ඩයක්, සේවාවක් හෝ නිෂ්පාදන සාධකයක් මිලදී ගැනීමේ හෝ විකිණීමේ අරමුණින් ගැනුම්කරුවෙකු හා විකුණුම්කරුවෙකු සම්බන්ධ වන ඕනෑම ස්ථානයක් හෝ තත්ත්වයකට තමයි අපි මේ වෙළඳපොළක් කියලා කියන්නේ. හරිද? එතකොට ඒක තමයි මේ වෙළඳපොළ කියන එක නිර්වචනය. හරිද? දැන් ඇත්තටම ගත්තොත් දැන් බලන්න මේ වෙළඳපොළ කියන එක ගත්තාම මේකේ දැන් ඇත්තටම දැන් කිල්ලෝ තමයි ගත්තාම වෙළඳපොළේ අර සුපිරියර් වැඩ ටික කරන් යන්නේ. හරිද? දැන් මම පොඩි උදාහරණයක් කියන්නම්. දැන් හිතන්න දැන් අම්මලා යනවා කියන්නකෝ කඩේට පොල් ගෙඩියක් ගන්න මොකක් හරි දැන් සාමාන්‍යයෙන් ඔය නිතර අර අලෙවි වෙන මිල තනින් තන වෙනස් වෙන බාන්නනේ පොල් කියන්නේ. එක තැනක එක මිලක් වෙන්න පුළුවන්, තව තැනක තව මිලක් වෙන්න පුළුවන්. හරිද? එතකොට දැන් ඔය පොල් ගෙඩියක් ගන්න ගියත් එක කඩෙන් කඩේට මිල බලලා අර මිල අඩු මේකෙන්නේ තෝරගන්නේ. හරිද? මේ මිල අඩු මේකෙන් තමයි තෝරගන්නේ පොල් ගෙඩියක් ගන්න ගියත්. මොකද අර මුදල් ඉතුරු කරගන්න ඕනේ හින්දා ඒ හින්දා මේ මිල අඩුම තැනින් තමයි බාන්න ගන්න. හරිද? එතකොට දැන් ඔය ආයේ ඔය මොකක් හරි ඔය ඇඳුමක් ගෙන්නනවා මේ මොකක් හරි වෙබ්සයිට් එකකින් ඕකත් ඔය දාලා කාට් එක කියලා ගත්තේ අර රෙදි හරි මොනවා හරි ගෙන්නනකොට ඔය වෙබ්සයිට් එකකින් පුළුවන් කාට් එකකට දාලා තියන්න. හරිද? ඒ කියන්නේ අපි ගන්න කැමති බඩු තෝරලා කාට් එකකට දාගන්නවා. ඔන්න ඔය අපේ නංගියෝ කාට් එකකට රෙදි දාලා බලනවා අර මේ මිල අඩු වෙනකන් බල ඩිස්කවුන්ට් එකක් හරි හම්බෙයි කියලා බලන් ඉන්නවා ඒක ගෙන්නන්න. දැන් මෙහෙම නොකරන ඇතිනවා දැක්ක ගමන් කියන ඇතිනවා මං කියන අර බලනවා මේ කොහොම හරි අඩු මිලකට ඒක ගන්න එක්ක ඩිස්කවුන්ට් එකක් හම්බෙයි අඩුම ෂිපින් හරි ෆ්‍රී වේද කියලා බලනවා ගෙන්න ගන්න මේ මුදල් ඉතුරු කර ගැනීමේ චේතනාව මත. හරිද? එහෙම තමයි වෙන්නේ. එතකොට දැන් වෙළඳපොළක් කියන එක හරි. එතකොට දැන් අපි ඊළඟට කතා කරන්න ඕනේ මේ වෙළඳපොළ තුල හුවමාරු වන සාධකයේ අනුව. ඒ කියන්නේ භාණ්ඩයක්ද හුවමාරු වෙන්නේ, සේවාවක්ද හුවමාරු වෙන්නේ, නිෂ්පාදන සාධකයක්ද හුවමාරු වෙන්නේ කියන එක මත මේ වෙළඳපොළ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. හරිද? හුවමාරු වන දේ මත මේ වෙළඳපොළ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. හරිද? පළවෙනි එක තමයි භාණ්ඩ හා සේවා වෙළඳපොළ භාණ්ඩ හා සේවා වෙළඳපොළ ඊළඟ එක තමයි දෙවෙනි එක තමයි නිෂ්පාදන සාධක වෙළඳපොළ. හරිද? නිෂ්පාදන සාධක වෙළඳපොළ. එතකොට අර හුවමාරු වෙන භාණ්ඩය හෝ සේවාව මත තමයි අපි අර හුවමාරු වෙන දේ මත තමයි මේ භාණ්ඩ හා සේවා වෙළඳපොළද නිෂ්පාදන සාධක වෙළඳපොළද කියලා කියන්නේ. හරිද? දැන් අපි බලමු දැන් භාණ්ඩ හා සේවා වෙළඳපොළ කියන්නේ මොකක්ද? නිෂ්පාදන සාධක වෙළඳපොළ කියන්නේ මොකක්ද කියලා අපි වෙන වෙනම කතා කරමු. එතකොට මුලින්ම භාණ්ඩ හා සේවා වෙළඳපොළ කියලා කියන්නේ ළමයි පරිභෝජනය වෙනුවෙන් භාණ්ඩ හා සේවා හුවමාරු වෙන වෙළඳපොළට තමයි අපි භාණ්ඩ හා සේවා වෙළඳපොළ කියලා කියන්නේ. ඒ කියන්නේ පරිභෝජනය වෙනුවෙන් අපි පරිභෝජනයට ගන්න එක්ක භාණ්ඩයක් එහෙම නැත්නම් සේවාවක් හුවමාරු වෙළඳපොළට තමයි අපි භාණ්ඩ හා සේවා වෙළඳපොළ කියලා කියන්නේ. ඒ කියන්නේ මේකේ හුවමාරු වෙන්නේ ඔය අපි නිතර දෙවේලේ පාවිච්චියට ගන්න ඔය බිස්කට් පැකට් එතකොට හාල් පරිප්පු සීනි මේ වගේ ඕනෑම භෞතික ස්පර්ශයක් තියෙන භාණ්ඩයක් තමයි මේ භාණ්ඩ හා සේවා වෙළඳපොළේදී හුවමාරු වෙන්නේ. ඒ වගේම සේවා කියලා ගත්තාම දැන් අපි සැලූන් එකකට ගිහලා කොණ්ඩ කපනවා. අධ්‍යාපනය කරනවා. ටියුෂන් ක්ලාස් එකකට ගිහලා ඉගෙන ගන්නවා. හරිද? ප්‍රයිවට් හොස්පිටල් එකකින් බෙහෙත් ගන්නවා. බෙහෙත් දෙන චැනල් සෙන්ටර් එකකින් බෙහෙත් ගන්නවා. ඒතකොට මේ ඕනෑම සේවාවකුත් අයත් වෙන්නේ මේ භාණ්ඩ වෙළඳපොළට. ඊළඟට අපි දැන් කතා කරන නිෂ්පාදන සාධක වෙළඳපොළ මේ නිෂ්පාදන සාධක වෙළඳපොළ කියලා කියන්නේ ළමයි අපි පළවෙනි පාඩමේ ඉගෙන ගන්නවා නිෂ්පාදන සාධක කිහිපයක්. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියලා. හරිද? මේ නිෂ්පාදන සාධක කියන්නේ හරිද? නිෂ්පාදන සාධක හතරක් ගැන කතා කරනවා. හරිද? පළවෙනි එක තමයි භූමිය. හරිද? දෙවෙනි එක තමයි ශ්‍රමය. තුන්වෙනි එක තමයි ප්‍රාග්ධනය.
ප්‍රාග්ධනය. හතරවෙනි එක තමයි ව්‍යවසායකත්වය. මෙන්න මේ ව්‍යවසායකත්වය කියන එක ළමයි අපි මේ නිෂ්පාදන සාධක වෙළඳපොලේ. හරිද? මේ නිෂ්පාදන සාධක වෙළඳපොලේ අපි ගණන් ගන්නෑ මේ අර නිෂ්පාදන සාධකයක් කියලා. මම ඒකට හේතු වලට තව ටිකකින් කියන්නම්. හරිද? ඒකට තව ටිකකින් හේතු කියන්නම්. එතකොට දැන් බලමු අපි මුලින්ම ලියාගමු භාණ්ඩ හා සේවා වෙළඳපොළ කියන එකට නිර්වචන ලියලා ඒකට ඒක අදාළ කොටස අපි ලියාගමු. එතකොට දැන් ඊළඟට තව දෙයක් තමයි ළමයි මේ භාණ්ඩ දැන් ඉල්ලුම් වර්ග කිහිපයක් තියෙනවා. අපි ඉස්සරට කතා කරනවා ඒක ගැන. එතකොට මේ භාණ්ඩ හා සේවා වෙළඳපොලේ තියෙන්නේ ඍජු ඉල්ලුමක්. හරිද? මේ භාණ්ඩ හා සේවා වෙළඳපොලේ තියෙන්නේ ඍජු ඉල්ලුමක්. මේ ඍජු ඉල්ලුමක් කියන්නේ ළමයි අපි අවසාන පරිභෝජනය වෙනුවෙන් භාණ්ඩ හා සේවා වලට කරන ඉල්ලුමට තමයි අපි ඍජු ඉල්ලුමක් කියලා කියන්නේ. හරිද? අවසාන පරිභෝජනය වෙනුවෙන් භාණ්ඩ හා සේවා සඳහා සිදු කරනු ලබන ඉල්ලුමට තමයි අපි කියන්නේ මේ ඍජු ඉල්ලුම කියලා. එතකොට ඍජු ඉල්ලුම කියන්නේ මොකක්ද කියලා අපි ඊළඟට කතා කරමු. ඊට කලින් අපි භාණ්ඩ හා සේවා වෙළඳපොළ කියන එක මොකක්ද කියලා ලියාගමු. හරිද? මෙන්න මේව ලියාගන්න. මෙන්න මේව ලියාගන්න. අවසාන පරිභෝජනය වෙනුවෙන් අවසාන පරිභෝජනය වෙනුවෙන් අවසාන පරිභෝජනය වෙනුවෙන් භාණ්ඩ හා සේවා භාණ්ඩ හා සේවා භාණ්ඩ හා සේවා හුවමාරු වන වෙළඳපොළ හුවමාරු වන වෙළඳපොළ හුවමාරු වන වෙළඳපොළ භාණ්ඩ හා සේවා වෙළඳපොළ නමින් හඳුන්වනු ලබනවා. දැන් ඔයාලා ටියුට් එකේ ලියනවා නම් මේක පැත්තක භාණ්ඩ හා සේවා වෙළඳපොළ කියලා දාගන්න, අනිත් පැත්තේ නිෂ්පාදන සාධක වෙළඳපොළ කියලා දාගන්න. එහෙම නැතුව පොතක ලියනවා නම් මෙන්න මේ වෙළඳපොළ කියලා ලියලා, හරිද? මෙන්න පේනවද මේ ෂේප් එකේ පෙයි. හරිද? වෙළඳපොළ කියලා ලියලා එක පැත්තකට දාන්න භාණ්ඩ හා සේවා වෙළඳපොළ කියලා, අනිත් පැත්තට දාන්න නිෂ්පාදන සාධක වෙළඳපොළ කියලා. හරිද? පේන්නේ නැතුව ඉතින් ඇත්තට ටියුට් එකේ මේ අර පොඩ්ඩක් දිලිසෙන සීන් එකත් එක්ක වෙළඳපොළ කියලා දාන්න මෙහෙම වෙළඳපොළ කියලා දාලා මෙතන වෙළඳපොළ කියලා දාලා මේක කොටස් දෙකකට බෙදන්න මෙහෙම දෙපැත්තට පිටුව දෙපැත්තට බෙදලා එක පැත්තකින් භාණ්ඩ හා සේවා වෙළඳපොළ කියලා ලියන අනිත් පැත්තේ නිෂ්පාදන සාධක වෙළඳපොළ කියලා ලියන්න. හරිද? එතකොට කරන් යන්න ලේසි. හරිද? ඊළඟට දැන් කතා කරමු භාණ්ඩ හා සේවා වෙළඳපොළ කියන මොකක්ද කියලා ලිව්වා. උදාහරණ ලියන්න මම මේ ටියුට් එකේ PDF එකක් දානවා මේ Google Drive එකට. එතකොට මේ ඒකෙන් අරගෙන ටියුට් එක print එකක් අරගෙන මේකට ready මේ set වෙන්නත් පුළුවන්. නැත්තම් පොතේ ලියන් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? අපි දැන් කතා කරේ භාණ්ඩ හා සේවා වෙළඳපොළනේ. උදාහරණ ලියාගන්න. අපි කලින් ලියපු උදාහරණම ලියමු. සතිපොලක්. හරිද? සතිපොලක්. ඊළඟට අපිට තව ගන්න පුළුවන් කඩයක්. ඒ කියන්නේ සිල්ලර බඩු කඩයක්. ඒ දෙක ලියාගන්න. ඊට පස්සේ ආයේ මේ මොකද්ද සැලුන් එකට මොකද්ද අපි සැලුන් එක කියලා සිංහල ලියන රූපලාවන්‍යකාරයක් කියලා ලියන සේවාවකට. රූපලාවන්‍යකාරයක් කියලා ලියන්න. හරිද? රූපලාවන්‍යකාරයක් කියලා ලියන්න. ඔය ෆිසිකල් ක්ලාස් එකේ ළමයිනුත් මේක බලන ගමන් අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න මොනවා හරි ඈ. අපිට ඔය අතපසු වෙච්ච පොඩි පොඩි දේවල් ඇති මතක් වෙද්දි කියනවා ඒවා හදා ගන්න. හරි? එතකොට ඒකට උදාහරණය දෙක ලියාගන්න. ඒ තුන ලියන්න මොකද්ද සිල්ලර බඩු කඩයක්, සතිපොලක්, රූපලාවන්‍යකාරයක් තමයි භාණ්ඩ හා සේවා වෙළඳපොළට උදාහරණ දෙකට ගන්න පුළුවන්. හරිද? ඊළඟට දැන් ටියුට් එකේ තියෙනවා යට ඍජු ඉල්ලුම කියලා. එතෙන් දෙන්න ඍජු ඉල්ලුම කියන්නේ මොකක්ද කියලා කරමු. තව පොඩ්ඩක් පොඩි දෙයක් තියෙනවා. ඒත් උදාහරණ ටික ලිව්වනේ. හරිද? කමන්නේ. උදාහරණයක් කමන්න අපි යටින් ලියමු. භාණ්ඩ හා සේවා වෙළඳපොලේ භාණ්ඩ හා සේවා වෙළඳපොලේ භාණ්ඩ හා සේවා වෙළඳපොලේ භාණ්ඩ හා සේවා සඳහා පවතින්නේ භාණ්ඩ හා සේවා සඳහා පවතින්නේ භාණ්ඩ හා සේවා සඳහා පවතින්නේ ඍජු ඉල්ලුමකි. ඍජු ඉල්ලුමකි. එහෙම ලියාගන්න. භාණ්ඩ හා සේවා වෙළඳපොලේ භාණ්ඩ හා සේවා සඳහා පවතින්නේ ඍජු ඉල්ලුමකි. හරිද? දැන් මේ ඍජු ඉල්ලුම කියන්නේ මොකක්ද කියලා අපි ලියමු. එතකොට දැන් එන්නේ ඍජු ඉල්ලුම කියන තැනට ඍජු ඉල්ලුම කියන්නේ මොකක්ද කියලා ලියමු. ලියාගන්න. ඍජු ඉල්ලුම කියන්නේ දැන් හිතන්නකෝ දැන් අපි කඩේකට යනවා. අපි කඩේකට ගිහිල්ලා දැන් හිතන්න බිස්කට් පැකට් එකක් කඩෙන් සල්ලි වලට ගන්නවා. හරිද? බිස්කට් පැකට් එකක් කඩෙන් සල්ලි වලට ගන්නවා. ඔයා මේ බිස්කට් පැකට් එක හිතන්න දැන් ගෙදරට බිස්කට් පැකට් එකක් ගත්තා නම් මේක ගන්න ගෙදරට ගෙනලා අල්ලපු ගෙදර මිනිස්සුන්ට විකුණන්න නෙවෙයිනේ. මේ බිස්කට් පැකට් එක ගන්න ගෙදරට ගෙනලා කන්න. හරිද? ඒ කියන්නේ පරිභෝජනය වෙනුවෙන් තමයි ගන්නෙ. ඒ කියන්නේ අවසාන පරිභෝජනය. ඒ කියන්නේ ඔයා ගෙදර ගෙනල්ලා ඔයා නම් භාණ්ඩේ පරිභෝජනය කරන්නේ ඒක අවසාන පරිභෝජනයක්නේ. එතකොට අපි ඒකට කියන අවසාන පරිභෝජනය කියලා. එතකොට මේ ඍජු ඉල්ලුම කියන්නේ අවසාන පරිභෝජනය වෙනුවෙන් භාණ්ඩ හා සේවා සඳහා සිදු කරනු ලබන ඉල්ලුමට තමයි අපි වෙළඳපොළේදී ඍජු ඉල්ලුම කියලා කියන්නේ. හරිද? ලියාගමු එක මේ විදිහට. අවසාන පරිභෝජනය වෙනුවෙන් අවසාන පරිභෝජනය වෙනුවෙන් අවසාන පරිභෝජනය වෙනුවෙන් අවසාන පරිභෝජනය වෙනුවෙන් භාණ්ඩ හා සේවා සඳහා
භාණ්ඩ හා සේවා සඳහා භාණ්ඩ හා සේවා සඳහා සිදු කරනු ලබන ඉල්ලුම සිදු කරනු ලබන ඉල්ලුම සිදු කරනු ලබන ඉල්ලුම ඍජු ඉල්ලුම නමින් හඳුන්වනු ලබනවා. sorry ඍජු ඉල්ලුම නමින් හඳුන්වනු ලබනවා. ඍජු ඉල්ලුම නමින් හඳුන්වනු ලබනවා. දැන් ඊළඟට අපි කතා කරනවා දැන් ඔයා කඩේකට ගිහිල්ලා බිස්කට් පැකට් එකක් ගන්නේ. ඔයා හිතනවා බිස්කට් පැකට් වර්ග ගොඩාක් තියෙනවා කියලා. අපි එතනින් ගන්නේ අපි කණ්ඩ ආසම බිස්කට් පැකට් එක නේ. ඒ කියන්නේ ඒක කාපුවම අපිට තියෙන ආතල්ලේ ගන්න අපි බිස්කට් පැකට් එක ගන්නෙ. ඒ කියන්නේ ලැබෙන තෘප්තිය මත තමයි අපි මේ භාණ්ඩය හෝ සේවාව මිලට ගන්නෙ. එතකොට මේ ඍජු ඉල්ලුම කියන්නේ අපිට අර අපේ තියෙන අර තෘප්තිය උපයෝගීතාවය මත තමයි ඍජු ඉල්ලුම තීරණය වන්නේ. ඒ කියන්නේ ඔයා කඩේට ගිහිල්ලා ගන්න බිස්කට් පැකට් එක. ඒ කියන්නේ ඔයා කරන ඍජු ඉල්ලුම තීරණය වෙන්නේ ඔයා ඒ භාණ්ඩයෙන් ලබන උපයෝගීතාවය. එහෙම නැත්නම් තෘප්තිය මත. මම කියන එක ආයෙත් හොඳට අහගන්න. ඔයා කඩේකට ගිහිල්ලා මොකක් හරි දෙයක් ගන්නේ ඒකෙන් ඔයාට තෘප්තියක් තියෙන හින්දා. අපි තෘප්තිය කියන්නේ උපයෝගීතාවයට ඒ දෙක සමාන වචනයක් කියලා ඒ වගේ තමයි යන්නේ. එතකොට මේ ඔයාට මේ ගන්න භාණ්ඩයෙන් උපයෝගීතාවයක් ලැබෙන හින්දා තමයි ඔයා මේ භාණ්ඩය ඉල්ලුම් කරන්නේ. හරිද? එතකොට මේ ඍජු ඉල්ලුම තීරණය වෙන්නේ උපයෝගීතාවය මත. හරිද? උපයෝගීතාවය මත තමයි ඍජු ඉල්ලුම තීරණය වෙන්නේ. අපි ලියාගමු මෙහෙම. අපි මෙහෙම ලියාගමු. ඍජු ඉල්ලුම තීරණය වන්නේ ඍජු ඉල්ලුම තීරණය වන්නේ උපයෝගීතාවය මතයි. උපයෝගීතාවය මතයි. ඍජු ඉල්ලුම තීරණය වන්නේ උපයෝගීතාවය මතයි. උපයෝගීතාවය මතයි. එනම් එම භාණ්ඩය පරිභෝජනය කිරීමෙන් පුද්ගලයා ලබන ආන්තික උපයෝගීතාවය මත ඍජු ඉල්ලුම තීරණය වේ. හරිද? ආන්තික උපයෝගීතාවය මත ඍජු ඉල්ලුම තීරණය වේ. හරිද? එතකොට ඒක හරි. දැන් ඊළඟට කතා කරන්න ඕනේ ඍජු ඉල්ලුම කියන කතාව හරි. ඒක එච්චරයි. දැන් අපි කතා කරන්න ඕනේ මේ භාණ්ඩ හා සේවා වෙළඳපොලේ. හරිද? භාණ්ඩ හා සේවා ඍජු ඉල්ලුම කතාව ඉවරයිනේ. අපි ඒක මකලා දාමු. ඍජු ඉල්ලුම කතාව ඉවරයි. දැන් කඩේට ගිහිල්ලා දැන් අපි භාණ්ඩ හා සේවා වෙළඳපොලේ කියන්නේ කෙලින්ම උදාහරණයක් ගන්න කඩයක් කියලා. හරිද? අපි බඩු ගිහිල්ලා ගන්න කඩයක්. මේ කඩේට ගිහිල්ලා භාණ්ඩ ඉල්ලුම් කරන්නේ කවුද? භාණ්ඩ ඉල්ලුම් කරන්නේ කවුද? හරිද? ඉල්ලුම් කරන්නේ කවුද? ඊට පස්සේ සපයන්නේ කවුද? භාණ්ඩ ඉල්ලුම් කරන්නේ කවුද? සපයන්නේ කවුද? ඒක පොඩ්ඩක් හිතන්නකෝ. දැන් කවුද ඕනේ? සපයන්නේ. හරිද? ඔයා මේකත් ලියා ගන්න ඕනේ මේ ඔය භාණ්ඩ හා සේවා වෙළඳපොළ කියන කොටසටම අදාළ කරගෙන ලියා ගන්න. හරිද? මේකේ භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම් කරන්නේ ළමයි අපි. හරිද? කඩේට ගිහලා බඩුවක් ගන්න අපිනේ. අපි කියන්නේ කුටුම්බ අංශ. හරිද? මෙන්න මේ කුටුම්බ අංශ තමයි භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම් කරන්නේ. හරිද? එතකොට සපයන්නේ භාණ්ඩ හා සේවා සපයන්නේ මේ භාණ්ඩ හා සේවා වෙළඳපොලේ ව්‍යාපාරික අංශ. හරිද? ව්‍යාපාරික අංශ තමයි භාණ්ඩ හා සේවා සපයන්නේ. හරිද? ඕක මතක තියාගන්න. එතකොට ඔන්න මම ආයි කියනවා. භාණ්ඩ හා සේවා වෙළඳපොළ කියන්නේ ළමයි අවසාන පරිභෝජනය වෙනුවෙන් භාණ්ඩ හා සේවා මිලදී ගන්නා වෙළඳපොළට මේ වෙළඳපොලේ තියෙන ඍජු ඉල්ලුම. හරිද? මේ ඍජු ඉල්ලුම තීරණය වෙන්නේ උපයෝගීතාවය මත. ඍජු ඉල්ලුම කියන්නේ අපි අවසාන පරිභෝජනය වෙනුවෙන් සඳහා කරන ඉල්ලුම තමයි ඍජු ඉල්ලුම කියන්නේ. හරිද? ඒතකොට භාණ්ඩ හා සේවා වෙළඳපොළ කියන්නේ අවසාන පරිභෝජනය වෙනුවෙන් භාණ්ඩ හා සේවා හුමාර වෙළඳපොළ. ඊට පස්සේ ඍජු ඉල්ලුම කියන්නේ අවසාන පරිභෝජනය වෙනුවෙන් භාණ්ඩ හා සේවා සඳහා සිදු කරන ලබන ඉල්ලුමට. හරිද? එතකොට භාණ්ඩ හා සේවා වෙළඳපොලේ තියෙන ඍජු ඉල්ලුමක් ඍජු ඉල්ලුම තීරණය වෙන්නේ උපයෝගීතාවය මත. එතකොට උදාහරණ තමයි භාණ්ඩ හා සේවා වෙළඳපොළට අපිට භාණ්ඩ හා සේවා වෙළඳපොලේ අපිට ගන්න පුළුවන් සිල්ලර බඩු කඩයක්, ඊට පස්සේ සතිපොලක්, මේ වගේ ගන්න පුළුවන් භාණ්ඩ විකුණන ව්‍යාපාර වලට. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් සේවාවක් සපයන ව්‍යාපාර වලට මොනවද? සේවාවක් සපයන ව්‍යාපාර වල අපිට ගන්න පුළුවන් රූපලාවන්‍යාගාරයක් වගේක් ගන්න පුළුවන්. මොකද අර අපි කොණ්ඩේ කපනවා, එක එක මෝස්තර ඩිසයින් දානවා. ඒවට ගන්න පුළුවන් රූපලාවන්‍යාගාරයක්. හරිද? එතකොට භාණ්ඩ හා සේවා වෙළඳපොලේ භාණ්ඩ සඳහා ඉල්ලුම් කරන්නේ කුටුම්බංශ. හරිද? භාණ්ඩ හා සේවා වෙළඳපොලේ භාණ්ඩ සඳහා ඉල්ලුම් කරන්නේ කුටුම්බංශ. එතකොට සපයන්නේ ව්‍යාපාරික අංශ. මොකද කඩේට ගිහිල්ලා බඩුවක් ගන්න අපි කියන්නේ අපි කුටුම්බංශ. ඊට පස්සේ සපයන්නේ ව්‍යාපාරික අංශ.
එතකොට ව්‍යාපාරයේ විසින් තමයි භාණ්ඩ හා සේවා සපයන්නේ. හරිද? එතකොට ඔන්න මේ මොකක්ද අපේ භාණ්ඩ හා සේවා වෙළඳපොළ කොටස ඉවරයි. හරිද? භාණ්ඩ හා සේවා වෙළඳපොළ කොටස ඉවරයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මේ නිෂ්පාදන සාධක වෙළඳපොළ ගැන. නිෂ්පාදන සාධක වෙළඳපොළක් කියලා කියන්නේ නිෂ්පාදන සාධක හුවමාරුන වෙළඳපොළට තමයි නිෂ්පාදන සාධක වෙළඳපොළක් කියලා කියන්නේ. දැන් මම ඔයාලට කිව්වා අපි නිෂ්පාදන සාධක හතරක් තියෙනවා. මොනවද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය. හැබැයි මේ නිෂ්පාදන සාධක වෙළඳපොළේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන. හරිද? මෙන්න මේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන නිෂ්පාදන සාධක තුන විතරයි හුවමාරු වෙන්නේ. මෙන්න මේ ව්‍යවසායකත්වය කියන එක හුවමාරු වෙන්නේ නැහැ. හරිද? කවුරු හරි දන්නවද ඒකට හේතුව මොකක්ද කියලා? හරිද? කවුරු හරි දන්නවද ඒකට හේතුව මොකක්ද කියලා? දැන් ඔයාලට මම තව දෙයක් මතක් කරන්නම්. මෙන්න මේ පළවෙනි පාඩමේ තමයි මේ කොටස් ටික තියෙන්නේ. පළවෙනි පාඩම අපි ඉස්සරහට කතා කරමු. මුලින්ම දෙවෙනි පාඩමෙන් තමයි අපි වැඩේ පටන් ගත්තේ. හරිද? ඒකින්ද දෙවෙනි පාඩමේ අපි මෙන්න මේක බලමු. අපි භූමිය කියන එකට ගෙවන්නේ මෙන්න මේක. බදු කුලියක්. හරිද? භූමියට ගෙවන්නේ බදු කුලියක්. ඊට පස්සේ ශ්‍රමයට ගෙවන්නේ වැටුපක්. හරිද? ශ්‍රමයට ගෙවන්නේ වැටුපක්. ඊට පස්සේ ප්‍රාග්ධනයට ගෙවන්නේ ප්‍රාග්ධන පොලි. හරිද? ප්‍රාග්ධන පොලි තමයි ප්‍රාග්ධනයට ගෙවන්නේ. ප්‍රාග්ධන පොලි. ඊට පස්සේ ව්‍යවසායකත්වයට ගෙවන්නේ මොකද්ද? ව්‍යවසායකත්වයට අපි ගෙවන්නේ ලාභය. හරිද? ලාභය. දැන් ආය හඬ භූමියට ගෙවන්නේ බදු කුලිය, ශ්‍රමයට ගෙවන්නේ වැටුප, ප්‍රාග්ධනයට ගෙවන්නේ ප්‍රාග්ධන පොලි. හැබැයි ව්‍යවසායකත්වයට ලබන්නේ ලාභය. මේ තුනටම ගෙවනවා. හැබැයි ව්‍යවසායකත්වයට ලබනවා. හරිද? තේරෙනවද මම කියන එක? මෙන්න මේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන තුනටම අපි ගෙවනවා, ව්‍යවසායකත්වයට ලබනවා. මේ තුනම ගෙවීමක්. හැබැයි ව්‍යවසායකත්වය කියන්නේ ගෙවීමක් නෙවෙයි. ඒ ලාභය කියන්නේ ගෙවීමක් නෙවෙයි. ආදායම් සහ වියදම් අතර වෙනසට තමයි අපි ලාභයක් කියලා කියන්නේ. තේරෙනවද මම කියන එක? හොඳට අහගන්න ආයේ. භූමියට ගෙවනවා බදු කුලිය, ශ්‍රමයට ගෙවනවා වැටුප, ප්‍රාග්ධනයට ගෙවනවා ප්‍රාග්ධන පොලි. ව්‍යවසායකත්වයෙන් ලබන්නේ ලාභයක්. ව්‍යවසායකයා ලබන්නේ ලාභයක්. ඒක ගෙවීමක් නෙවෙයි. ව්‍යවසායකයා ලබන ආදායම් සහ වියදම් අතර වෙනසට තමයි ලාභය කියලා කියන්නේ. අන්න ඒකින්ද මේ නිෂ්පාදන සාධක වෙළඳපොළ ව්‍යවසායකත්වයේ කියන නිෂ්පාදන සාධකයේ හුවමාරු වෙන්නේ නැහැ. ව්‍යවසායකත්වය තමයි මේ කියන්නේ ව්‍යවසායකයා ආරම්භ කරන ව්‍යාපාරයට තමයි මේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක යොදාගෙන නව නිෂ්පාදනයක් සිදු කරන්නේ. හරිද? මම හිතනවා මම කියන එක ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඒක තේරෙන්න ඕනේ. මොකද ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි. දැන් අපි ලියාගමු නිෂ්පාදන සාධක වෙළඳපොළ කියන්නේ මොකක්ද කියලා. දැන් තව උදාහරණයක් මම දෙන්නම් ඔයාලට මේක හොඳට ඔලුවට යන්න. මේ නිෂ්පාදන සාධක වෙළඳපොළ කියන එකට ඔයා ඔලුවට ගන්න ගාමට් ෆැක්ටරි එකක්. හරිද? මේ ගාමට් ෆැක්ටරි එකේ භූමිය කියන එකේ මේ ඉඩමේ ගාමට් ෆැක්ටරි එක හදලා තියෙනවා. ශ්‍රමය කියන එකට යාලා මැෂින් වල මහන කට්ටිය, මැෂින් ඔපරේටර්ස්ලා, ඊට පස්සේ කටර්ස්ලා, ඒ කියන්නේ රෙදි කපන කට්ටිය, අයන් කරන කට්ටිය සල්ලි වලට වැටුපට ගන්නවා. හරිද? ඒ කියන්නේ ශ්‍රමය කියන නිෂ්පාදන සාධකයට. ඊළඟට ප්‍රාග්ධනය කියන්නේ අර යන්ත්‍ර සූත්‍ර එයාලා ගන්නවා මහන මැෂින්. ඔය ඒවට තමයි අපි ඔය මේ ප්‍රාග්ධනය කියලා කියන්නේ. ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද? නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්නා මිනිසා විසින් නිෂ්පාදනය කර ඇති දෑ ප්‍රාග්ධනය නමින් හඳුන්වනු ලබනවා. හරිද? ඒක ලේසියි. ඒක දන්නවනේ. හරිද? ඒ ටික තමයි මෙන්න මේ කියන නිෂ්පාදන සාධක තුන තමයි නිෂ්පාදන සාධක වෙළඳපොළේ හුවමාරු වෙන්නේ. ව්‍යවසායකත්වයේ හුවමාරු වෙන්නේ නැහැ. ඒකට හේතුව මම ඔයාලට කිව්වා. මොකද ව්‍යවසායකත්වය කියන්නේ ලාභය කියන්නේ ගෙවීමක් නෙවෙයි. ලාභය කියන්නේ ආදායම් සහ වියදම් අතර තියෙන වෙනස. රයිට්. ඒ ටික හරි. දැන් අපි ලියාගමු නිෂ්පාදන සාධක වෙළඳපොළ කියන්නේ මොකක්ද කියලා. හරි. ලියාගන්න. නිෂ්පාදන සාධක වෙළඳපොළ නම් නිෂ්පාදන සාධක වෙළඳපොළ යනු නිෂ්පාදන සාධක වෙළඳපොළ යනු නිෂ්පාදන සාධක වෙළඳපොළ යනු නිෂ්පාදන සාධක හුවමාරු වන වෙළඳපොළයි. හුවමාරු වන වෙළඳපොළයි. දැන් ඒක තමයි නිෂ්පාදන සාධක වෙළඳපොළ කියලා කියන්නේ. එතකොට මේකේ හුවමාරු වෙන්නේ භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනය මේ ව්‍යවසායකත්වයේ කෙනෙකු හුවමාරු වෙන්නේ නැහැ. හරිද? ව්‍යවසායකත්වයේ කෙනෙකු හුවමාරු වෙන්නේ නැහැ. එතකොට දැන් අපි කතා කරා මෙන්න මේ භාණ්ඩ හා සේවා වෙළඳපොළේ තිබ්බේ ඍජු ඉල්ලුමක් තිබ්බේ. ඒ වගේම මෙන්න මේ නිෂ්පාදන සාධක වෙළඳපොළේ තියෙන්නේ
නිෂ්පාදන සාධක වෙළඳපොලේ තියෙන්නේ වක්‍ර ඉල්ලුමක්. මොකද්ද? වක්‍ර ඉල්ලුමක්. මෙන්න මේ වක්‍ර ඉල්ලුමට අපි තව නමක් කියනවා ව්‍යුත්පන්න ඉල්ලුම කියලා. හරිද? ව්‍යුත්පන්න ඉල්ලුම කියලා කියනවා. ව්‍යුත්පන්න වක්‍ර ඉල්ලුමක් කියන වක්‍ර ඉල්ලුමට ව්‍යුත්පන්න ඉල්ලුම කියලා කියනවා. එතකොට වක්‍ර ඉල්ලුමක් කියලා කියන්නේ දැන් අපි කිව්ව ඍජු ඉල්ලුම කියන්නේ අවසාන පරිභෝජනය වෙනුවෙන් භාණ්ඩ හා සේවා මිලදී ගන්න එකට. හැබැයි වක්‍ර ඉල්ලුම කියන්නේ මේ වක්‍ර ඉල්ලුමෙන් කරන්නේ අපි මිලදී ගන්න නිෂ්පාදන සාධකය පරිභෝජනයක් කරන්නේ වෙනත් භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවන්න යොදා ගන්නවා. ඒ කියන්නේ භූමිය ශ්‍රම ව්‍යවසායගත කියන එක කන්න බෑනේ. ඒකෙ මුකුත් අපිට කරන්න බෑ. අපි ඒ දේ අරගෙන වෙනත් නිෂ්පාදනයක් සිද්ධ කරනවා. තේරෙනවනේ මම කියන එක. ඒ කියන්නේ දැන් ඉතින් අපි ගාමන්ට් ෆැක්ටරි එකම උදාහරණයක් ගමු. එයාලා අපි ශ්‍රමය කියන එක උදාහරණයක් ගමු. මෙන්න මේ ශ්‍රමය. හරිද? මේ ශ්‍රමය කියන සේවකයෝනේ. මෙන්න මේ සේවකයෝ සල්ලි වලට වැටුපට අරගෙන මේ කට්ටිය යොදාගෙන රෙදි නිෂ්පාදනය කරනවා. හරිද? මෙන්න මේ මොකක් හරි රෙද්දක් මේක. හරිද? රෙදි නිෂ්පාදනය කරනවා. ටී-ෂර්ට් හදනවා, ගවුම් හදනවා, සායවල් මහනවා, ට්‍රවුසර් හදනවා. හරිද? ඔය වගේ දේවල් කරනවා. එතකොට මැෂින් තියෙනවා. මේ මැෂින් අරගෙන රෙදි මහනවා. හරිද? මේ කට්ටිය අරගෙන රෙදි වල මෙයාලා මහනවා. මේ මැෂින් වලින් තමයි රෙදි මහන්නේ. එතකොට ඒ වගේ මේ නිෂ්පාදන සාධක අරගෙන මේ වක්‍ර ඉල්ලුම කියන්නේ ඒ කියන්නේ නිෂ්පාදන සාධක වෙළඳපොලේ නිෂ්පාදන සාධක අරගෙන එයාලා ඒකෙන් වෙනත් නිර්මාණයක් තමයි සිද්ධ කරන්නේ. හරිද? මෙන්න මේ වෙනත් නිර්මාණයක් කරන්න නිෂ්පාදන සාධක සඳහා කරන ඉල්ලුම වක්‍ර ඉල්ලුමක්. හරිද? දැන් අපි නිෂ්පාදන සාධක වෙළඳපොල කියන්නේ මොකක්ද කියලා ලිව්වා. එතකොට වක්‍ර ඉල්ලුම කියන්නේ මොකක්ද කියලා ලියලෙමු. වක්‍ර ඉල්ලුම කියන්නේ මොකක්ද කියලා ලියලෙමු. ඊට කලින් ලියමු මෙන්න මෙහෙම නිෂ්පාදන සාධක වෙළඳපොලේ නිෂ්පාදන සාධක වෙළඳපොලේ පවතින්නේ නිෂ්පාදන සාධක වෙළඳපොලේ පවතින්නේ නිෂ්පාදන සාධක වෙළඳපොලේ පවතින්නේ නිෂ්පාදන සාධක වෙළඳපොලේ පවතින්නේ වක්‍ර ඉල්ලුමකි. හරිද? නැත්තම් ව්‍යුත්පන්න ඉල්ලුමක. මේ වක්‍ර ඉල්ලුම කියලා දැන් ටියුට් එකේ වක්‍ර ඉල්ලුම කියලා තියෙන්නේ. එතනින් අපි යතින් ගහගමු ව්‍යුත්පන්න ඉල්ලුම කියලා ලියා ගන්න. පොතේ ලියන කට්ටියත් වක්‍ර ඉල්ලුම කියලා ලියලා ඉරක් ගහලා ව්‍යුත්පන්න ඉල්ලුම කියලා ලියා ගන්න. හරිද? මොකද මේ හැමදේම දැනන් ඉන්න එක වටිනවා. දැන් මේ කැලේ සාමාන්‍යයෙන් බොහෝ විට එක්සෑම් එකට අහන එකක් නැහැ. හැබැයි හිස්තැන් තියාගෙන යන්න හොඳ නැහැ ඉස්සරහට. අදාළ සියලුම කොටස් ඉගෙනගෙන තමයි යන්න ඕනේ. මොකද කොයි තැනින් කොයි විදියට එක්සෑම් එකේ රිටර්න් එක දෙයිද දන්නේ නැහැ. හරිද? වැඩ කරලා යන උන්ට රිටර්න් එකක් හම්බෙන්නේ නැහැ. වැඩ නොකරන උන්ට රිටර්න් එකක් හම්බෙනවා අනිවාර්යයෙන්. ඒකද ලියාගමු. දැන් අපිට නිවන නිෂ්පාදන සාධක විතර වක්‍ර ඉල්ලුමක් තියෙන්නේ කියලා ලිව්වා. එතකොට දැන් යන්න වක්‍ර ඉල්ලුම කියලා දින තැනට. වක්‍ර ඉල්ලුම කියලා තැනට යන්න අපි ලියමු වක්‍ර ඉල්ලුම කියන්නේ මොකක්ද කියලා. ලියාගන්න. නිෂ්පාදන සාධක සඳහා නිෂ්පාදන සාධක වෙළඳපොලේ සිදු කරනු ලබන ඉල්ලුම වක්‍ර ඉල්ලුම නමින් හඳුන්වනු ලබනවා. එහෙම නැත්නම් ව්‍යුත්පන්න ඉල්ලුම නමින් හඳුන්වනු ලබනවා. වක්‍ර ඉල්ලුම නමින් හඳුන්වනු ලබනවා. හරිද? ඒ ටික හරි. එතකොට දැන් ආයත ගන්න නිෂ්පාදන සාධක වෙළඳපොලේ නිෂ්පාදන සාධක සඳහා සිදු කරනු ලබන ඉල්ලුම වක්‍ර ඉල්ලුම එහෙම නැත්නම් ව්‍යුත්පන්න ඉල්ලුම නමින් හඳුන්වනු ලබනවා. ඒක හරි. එතකොට ඊළඟට දැන් මම කිව්වා මේ ඍජු ඉල්ලුම තීරණය වෙන්නේ මේ ඍජු ඉල්ලුම කියන එක තීරණය වෙන්නේ අපේ අර අපි ගන්න භාණ්ඩයේ හෝ සේවාවෙන් අපට ලැබෙන උපයෝගීතාවය මත. හරිද? මොකද්ද? උපයෝගීතාව මත. ඒ කියන්නේ ඒකෙන් අපට ලැබෙන ආතල් එක මත තමයි මේ ඍජු ඉල්ලුම තීරණය වෙන්නේ. ඒ වගේම මේ වක්‍ර ඉල්ලුම මේ නිෂ්පාදන සාධක සඳහා කරන ඉල්ලුම මෙන්න මේක තීරණය වෙන්නේ ළමයි මෙන්න මේ නිෂ්පාදන සාධකයේ තියෙන ඵලදායීතාවය මත. මොකද්ද? ඵලදායීතාවය මත. දැන් මෙහෙම හිතන්න අපි අපේ වැඩකට, ගෙදර වැඩකට කවුරු හරි සේවකයෙක්ව වැටුපක් ගෙවලා ගන්නවා නම් අපි වැඩ කරන්න බැරි. ඔහේ මෙහෙම වෙලා ඉන්න. හරිද? එහෙම කෙනෙක්ව වැඩට ගන්නවද? නැත්තම් තඩි පිටි ගාලා දුවලා පැනලා වැඩ ටික ටක් ගාලා කරන කෙනෙක්ද අපි ඒ වැඩේට ගන්නෙ. හරිද? දැන් හිතන්නකෝ ඔය දැන් මේ කාලේ අපේ පැත්තේ කුඹුරු වැඩ තියෙනවා. හරිද? ඔය කුඹුරු වැඩ වලට අපේ
දිනවා නියරවල් කොටනවා පෝරු ගන්නවා එලවල් අදිනවා කියනවා. ඕවට ගන්නෑ ඔය නිකන් ඔහේ ඔහොමලා ඉන්න කට්ටිය ගන්නෑ. ගන්නේ ටට්ටක් ගාලා හුත්තර ගැම්මට දුවලා පැනලා වැඩ කරන එහෙම කට්ටියව තමයි වැඩේට ගන්නෙ. මොකද වැඩේ ඉක්මන් ඒ කට්ටිය ඉක්මනට වැඩේ කරගෙන යනවා. පළදායි වැඩේ වැටුපට සල්ලන වැඩක් කරනවා. එතකොට අන්න ඒ වගේ දැන් ශ්‍රමයේ ඒක කියන්නේ අපි ඒකට කියන පළදායිතාවය කියලා. මොකද අපි වැඩේට ගන්න එක්කෙනා ඒ වැඩේ වෙනුවෙන් දරන මහන්සිය. ඒ කියන්නේ ඒ වැඩේට යදන එෆර්ට් එක. එයාගේ පළදායිතාවය මත තමයි අපි යාව මේ අපේ වැඩේට ගන්නෙ. හරිද? එතකොට මෙන්න මේ වගේ හැම එකම දැන් භූමියක් ගත්තත් හොඳ දෙයක් අපි බලලා ගන්නෙ. ප්‍රාග්ධනය ගත්තත් හොඳ යන්ත්‍රයක් අපි බලලා තමයි මිලට ගන්න. යා මේ වගේ ඒකේ තියෙන පළදායිතාවය මත තමයි වක්‍ර ඉල්ලුම කියන එක තීරණය වෙන්නේ. හරිද? තේරෙනවද මම කියන එක? වක්‍ර ඉල්ලුම තීරණය වෙන්නේ ඒ අදාළ නිෂ්පාදන සාධකයේ තියෙන පළදායිතාවය මත. රයිට්? පළදායිතාවය මත තමයි තීරණය වෙන්නේ. අපි ඒක ලියාගමු. වක්‍ර ඉල්ලුම තීරණය වන්නේ ලියාගමු. වක්‍ර ඉල්ලුම තීරණය වන්නේ වක්‍ර ඉල්ලුම තීරණය වන්නේ අදාළ නිෂ්පාදන සාධකයේ අදාළ නිෂ්පාදන සාධකයේ ඵලදායීතාවය මතයි. අදාළ නිෂ්පාදන සාධකයේ ඵලදායීතාවය මතයි. දැන් මගේ ඇහැ නිතරම යනවා මේ මොනිටරේට. හරිද? ඒ කියන්නේ දැන් මෙහිම අත දික් කරාම මෙහෙට පෙන්වන්නේ අනිත් පැත්තෙන්. ඒ කියන්නේ මෙහෙම දික් කරොත් මේ පැත්තට දික් කරනවා වගේ තමයි පේන්නේ. ඒතර මට දැන් මම කරන දේ වැරදිද කියලා මගේ ඇහැ ගෙටනවා මේකට. ඔහොම මෙහෙම කරනකොට අනිත් පැත්තට යනවා. ඒ කියන්නේ ඇහැ නිතරම යනවා මෙතනට. හරිද? එතකොට මේ අපි කිව්වේ දැන් වක්‍ර ඉල්ලුම තීරණය වෙන්නේ නිෂ්පාදන සාධකයේ තියෙන ඵලදායීතාවය මත කියලා. හරිද? තේරෙනවද මම කියපු එක? එතකොට ඕක තමයි වක්‍ර ඉල්ලුම කියලා කියන්නේ. එතකොට දැන් මේ වක්‍ර ඉල්ලුමටයි ඍජු ඉල්ලුමට මම ඔයාලට තව කතාවක් කියන්න මේ ටික මකලා ඉවර වෙලා. හරිද? දැන් අපි මෙහෙම ලියාගමු. ওই වක්‍ර ඉල්ලුම කියන තැනට උදාහරණ කියලා දාලා ලියාගන්න භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනය කියලා. ඒ වගේම භාණ්ඩ හා සේවා වෙන නිෂ්පාදන සාධක වෙනද පිළිත් උදාහරණ වලට භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනය කියලා ටක් දාලා දාගන්න. හරි ටක් ගාලා දාගන්න භූමි ශ්‍රමයේ ප්‍රාග්ධනය කියලා අරකටත් දාගන්න භූමි ශ්‍රමයේ ප්‍රාග්ධනය පට්ට ගාලා දාගන්න පට්ට ගාලා දාගන්න භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධනය ව්‍යවසායකත්වයේ ගන්නෙ නෑ හේතුව තමයි ව්‍යවසායකත්වය කියලා කියන්නේ ගෙවීමක් නෙවෙයි ව්‍යවසායකට ලැබෙන්නේ ලාභයක්. ලාභය කියන්නේ ගෙවීමක් නෙවෙයි ආදායම සහ වියදම අතර තියෙන වෙනස. හරිද? ආදායම සහ වියදම අතර තියෙන වෙනසට තමයි අපි ලාභය කියලා කියන්නේ. ලාභය කියලා කියන්නේ. හරිනේ. ඒක හරියද කියලා හිතනවා. හරිද? දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ පොඩි කතාවක්. දැන් සමදයක් දාගන්න තියෙනවා මේ නිෂ්පාදන සාධක වෙළඳ පොලේ. දැන් නිෂ්පාදන සාධක මම මේක පොඩ්ඩක් මකන්නම්. තව චූටි කැලලක් තියෙනවා. අපි දාගන්න දැන් මෙතන අපි භාණ්ඩ හා සේවා වෙළඳ පොලේ ඉල්ලව්වේ කවුද? සපයව්වේ කවුද? ඒක දැම්මනේ. අන්න ඒ වගේ නිෂ්පාදන සාධක වෙළඳ පොලෙත් ඉල්ලුම් කරන්නේ කවුද? සැපයුම් කරන්නේ කවුද කියලා අපි දාගමු. ඉල්ලුම් කරන්නේ කවුද? සැපයුම් කරන්නේ කවුද කියලා දාගමු. දැන් ඔයාලා හිතන විදිහට කියන්න. දැන් ඔයාලා හිතන්න. sorry. ඉල්ලුම් කරන්නේ කවුද? සපයන්නේ කවුද? දැන් අපි අපේ ශ්‍රමය දෙනවා නම් හරිද? අපි අපේ ශ්‍රමය දෙනවා නම් අර ගාමන්ට් ෆැක්ටරියේ උදාහරණයම ගන්න ඔළුවට දැන් ගාමන්ට් ෆැක්ටරියට ශ්‍රමය ඕන නම් ගාමන්ට් ෆැක්ටරිය අය අපේ ගෙදරට ඇවිල්ලා අපිට ශ්‍රමය සපයනවද? නැත්නම් අපි ගාමන්ට් ෆැක්ටරියට ගිහිල්ලා අපේ ශ්‍රමය සපයනවද? ඔකේ අනිත් පැත්තනේ වෙන්නේ. දැන් ගාමන්ට් ෆැක්ටරියට ඕනේ වැඩ කරන්න කට්ටිය ගාමන්ට් ෆැක්ටරියට වැඩ කරන්න කට්ටිය ඒකින්ද යාලා ඉල්ලුම් කරනවා අපිට වැඩට එන්න කියලා අපේ වැඩට එන්න කියලා. එතකොට මේක ඉල්ලුම් කරන්නේ ව්‍යාපාරික අංශය. හරිද? ව්‍යාපාරික අංශය. එතකොට සපයන්නේ අපිට සල්ලි ඕනේ. අපි අපේ ශ්‍රමය ගිහිල්ලා දෙනවා ගාමන්ට් ෆැක්ටරි එකට. ඊට පස්සේ අපි අටුපක් ගන්නවා. තේරෙනවද මගේ එක? අපේ ශ්‍රමය දීලා අපි අටුපක් ගන්නවා. එතකොට සපයන්නේ අපි සපයන්නේ කවුද? කුටුම්බ අංශ. කුටුම්බ අංශ තමයි සපයන්නේ මෙන්න මේ නිෂ්පාදන සාධක වෙළඳ පොලේ නිෂ්පාදන සාධක සපයන්නේ කුටුම්බ අංශ. right. දැන් ඊළඟ කතාවට අපි යන් මෙහෙමයි. දැන් නිෂ්පාදන භාණ්ඩ හා සේවා වෙළඳ පොළ හරි නිෂ්පාදන සාධක වෙළඳ පොළ හරි. එතකොට ඊළඟට පොඩි කතාවක් කියන්නම්. දැන් මම කියන එක හොඳට තේරුම් ගන්න. දැන් මම කියනවා ඍජු ඉල්ලුව පදනම් වෙලා. හරිද? ඍජු ඉල්ලුව පදනම් වෙලා වක්‍ර ඉල්ලුම
හරිද? ඍජු ඉල්ලුම පදනම් වෙලා වක්‍ර ඉල්ලුම. ඒ කියන්නේ මම කියනවා ඍජු ඉල්ලුම මත වක්‍ර ඉල්ලුම තීරණය වෙනවා කියලා. මොකද්ද මම කියන්නේ? මම කියනවා ඍජු ඉල්ලුම මත වක්‍ර ඉල්ලුම තීරණය වෙනවා කියලා. මොකද හිතන්නේ පොඩ්ඩක් හිතලා බලන්න තනියම මේක එහෙම වෙනවද නැද්ද කියලා. මම කියනවා ඍජු ඉල්ලුම මත වක්‍ර ඉල්ලුම තීරණය වෙනවා කියලා. හිතලා බලන්නකෝ ඔයාලා. ඍජු ඉල්ලුම මත වක්‍ර ඉල්ලුම තීරණය වෙනවද නැද්ද? ඍජු ඉල්ලුම මත වක්‍ර ඉල්ලුම තීරණය වෙනවද නැද්ද? හරි. මෙන්න මේ උදාහරණය අහගෙන ඉඳලා ඔයාම තීරණය කරන්න ඍජු ඉල්ලුම මත වක්‍ර ඉල්ලුම තීරණය වෙනවද නැද්ද කියලා. ඔන්න ඉන්නවා අපි කියමු ඔන්න ඉන්නවා සවිනි කියලා කෙනෙක් ඉන්නවා. හරිද? සවිනි කියලා කෙනෙක් ඉන්නවා. මෙන්න මෙයා හදනවා කේක්. හරිද? මෙයා හදනවා කේක්. ලස්සන කේක් හදනවා. එතකොට මේක තමයි දැන් මේ දවස්වල යන ට්‍රෙන්ඩින්ම කේක් එක තමයි හදන්නේ. ඒ කියන්නේ TikTok වල යන හැමතැනම යන රහම කේක් එක තමයි හදන්නේ. හරිද? එතකොට මේක හදන්න ඕනේ. හරිද? මේක හදන්න ඕනේ. පේනවනේ. මේක හදන්න ඕනේ මොනවද? මේක හදන්න ඕනේ පිටි. හරිද? පිටි ඕනේ. සීනි ඕනේ. හරිද? බටර් ඕනේ. හරිද? බටර් ඕනේ. තව මොනවද කේක් හදන්න ගන්නේ? බිත්තර කියලා දාමු. බිත්තර ඕනේ. හරිද? දැන් මෙන්න මේ ගෑනු ළමයා මේ කේක් එක හදන්න. හරිද? මේ ගෑනු ළමයා මේ කේක් එක හදන්න පිටි, සීනි, බටර්, බිත්තර මිලට ගන්නවා. හරිද? පිටි, සීනි, බටර්, බිත්තර මිලට ගන්නවා. එතකොට දැන් මෙයා කරන්න හදන්නේ මේ කේක් එක හදලා මෙයාගේ ගමේ කට්ටියට විකුණන්න තමයි හදන්නේ. මෙන්න මෙහෙම ගමේ එක කට්ටිය ඉන්නවා. හරිද? සමන්, නිමල්, හරිද? කමල් කියලා කට්ටිය ඉන්නවා. මේ කට්ටියට මෙයා මේ කේක් එක විකුණනවා. හරිද? ටික දවසක් යනකොට මෙන්න මේ කේක් එකට තව කට්ටිය දැන් මේක රහයි කියලා කතාව ගිහිල්ලා එක කට්ටිය මෙයාගේ මේ කේක් එක ඉල්ලුම් කරගෙන යනවා. දැන් ඔයා කියන්න මෙන්න මේ ගෑනු ළමයා මේ පිටි, සීනි, බටර්, බිත්තර ගන්න කේක් එක හදන්නනේ. එතකොට මෙතන තියෙන්නේ ඍජු ඉල්ලුමක්ද වක්‍ර ඉල්ලුමක්ද? හරිද? මෙතන තියෙන්නේ ඍජු ඉල්ලුමක්ද වක්‍ර ඉල්ලුමක්ද? මට හිතලා කියන්න. ඍජු ඉල්ලුමක්ද වක්‍ර ඉල්ලුමක්ද? ඍජු ඉල්ලුමක්ද වක්‍ර ඉල්ලුමක්ද මෙතන තියෙන්නේ? පොඩි ප්‍රශ්නයක් උත්තර හොයන්න කමන්නේ. එහෙම හිතනවා. අපි දැන් අපි අතර වක්‍ර ඉල්ලුම කියලා කිව්වේ නිෂ්පාදන සාධක සඳහා කරන ඉල්ලුම කියලානේ. දැන් අපි මෙතන තියෙන්නේ අමුද්‍රව්‍ය ටිකක්නේ තියෙන්නේ. හරිද? භාණ්ඩ වගේක් කියන්නේ නිකන් භාණ්ඩ කියලා කියමුකෝ. භාණ්ඩනේ තියෙන්නේ. එතකොට හැබැයි මේක මෙහෙම හිතන්න. දැන් පිටි, සීනි, බටර්, බිත්තර මිලට ගත්තට හරිද? මෙයා මේවා ඍජුව පරිභෝජනය කරන්න නෙවෙයිනේ මිලට ගන්නෙ. මෙයා මේවා ගන්න මේ කේක් එක හදලා විකුණන්න. හරිද? දැන් අර නිෂ්පාදන සාධක කතා පොඩ්ඩක් අමතක කරලා මම මේ කියන උදාහරණයට ඔළුව දෙන්න. හරිද? එතකොට මෙන්න මෙතන තියෙන්නේ හරිද? මෙන්න මෙතන තියෙන්නේ වක්‍ර ඉල්ලුමක්. හරිද? වක්‍ර ඉල්ලුමක් තියෙන්නේ. එතකොට මෙතන දැන් මේ සමන් මෙයාගෙන් කේක් එක ගන්නවා නම් මෙතන තියෙන මොන ඉල්ලුමක්ද? සමන් මෙයාගෙන් මේ කේක් එක ගන්නවා. එතකොට මෙතන තියෙන්නේ ළමයි ඍජු ඉල්ලුමක්. මෙතන තියෙන්නේ ඍජු ඉල්ලුමක්. මොකද මෙයා මේ කේක් එක ගන්න කන්න. එතකොට දැන් ඔයා හිතන්න මෙතන මම අර කිව්වා දැන් ඍජු වක්‍ර ඉල්ලුම කියන්නේ නිෂ්පාදන සාධක සඳහා කරන ඉල්ලුම කියලා. ඒක පොඩ්ඩක් අමතක කරලා මම කියනකොට විතරක් මෙන්න මේ උදාහරණය දැනට විතරක් හිතන්න. මම අර වක්‍ර ඉල්ලුම ඍජු ඉල්ලුම මත වක්‍ර ඉල්ලුම තීරණය වෙනවා කියන එකට තමයි මම ඔයාලට මේ කතාව කියන්නේ. හරිද? අර මම කියපු කතාව පොඩ්ඩකට අමතක කරන්න. එතකොට දැන් මෙයා දැන් සාමාන්‍යයෙන් මේ බඩු ටික අරගෙන මෙතන වක්‍ර ඉල්ලුමක් වෙන්නේ. මෙයාගෙන් බාන්න ගන්න කට්ටිය ගන්න ඍජු ඉල්ලුමක්. දැන් ඔයා හිතන්න මෙයාට එන ඕඩර් වැඩි වීගෙන යනවා. හරිද? වැඩි වීගෙන යනවා. එතකොට මෙයා මේ කේක් හදන ප්‍රමාණය වැඩි කරන්න ඕන හින්දා මේ පිටි, සීනි, බටර්, බිත්තර කියන මේ ටිකත් වැඩි කරගෙන ඉල්ලුම වැඩි කරගෙන යනවා. තාම මෙතන අපි මෙහෙම කියමුකෝ. අර නිෂ්පාදන සාධක සීන් එකකින්ද ඔයා හිතන්නකෝ මෙතන මෙයා තව ශ්‍රමිකයෙකුත් මිලට ගන්නවා කියලා. හරිද? ශ්‍රමිකයෙක් ගන්නවා කියන්නකෝ. ශ්‍රමිකයෙකුත් ගන්නවා. හරිද? එහෙමත් තියෙනවා. දැන් අර මෙතන ඇත්තටම නිෂ්පාදන සාධක වෙන දෙපළ නිෂ්පාදන සාධක සහ සිදු කරන ඉල්ලුම් වක්‍ර ඉල්ලුම කොට එහෙමම කියන්නත් බෑ. මොකද භාණ්ඩ හා සේවා වලටත් වක්‍ර ඉල්ලුම් තියෙන්න පුළුවන් ඈ. ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. අපි අර සිලබස් එකේ තියෙන විදිහට කතා කරාට අපිට සාමාන්‍යයෙන් අර භාණ්ඩ හා සේවා සඳහා වක්‍ර ඉල්ලුම් තියෙන දැන් ඕන තරම් තියෙනවා. රයිට්? එහෙම යන් ඉස්සරහට යන් කතා කරනවා දැන් මේක.
එතකොට මෙන්න මේ කට්ටිය මෙයාගෙන් මේ බාණ්ඩ කේක් ඉල්ලන ප්‍රමාණය වැඩි කරන තරමටම මෙයා කේක් හදන ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. ඒක හින්දා මෙයා මේ වක්‍ර ඉල්ලුම් කරන මෙන්න මේ බාණ්ඩ බිත්තර මේ ශ්‍රමිකයන් කියන දේවල් මිලට ගන්න ප්‍රමාණයත් වැඩි කරනවා. තේරෙනවද මම කියන එක? මෙයාට එන ඍජු ඉල්ලුම වැඩි වෙන තරමට ඒ කියන්නේ මෙයාගෙන් කේක් ගන්න කට්ටිය වැඩි වෙන තරමට මෙයා අනිත් පැත්තෙන් අර සීනි බටර් බිත්තර කියන ඒවා ශ්‍රමිකයෝ කියන කට්ටිය ශ්‍රමිකයෝ ගන්න ඒවා මෙයා වැඩි කරනවා. තේරෙනවනේ? වක්‍ර ඉල්ලුම තීරණය වෙනවා. ඍජු ඉල්ලුම් මත කියන එක තමයි මම ඔයාලට ඔය පොඩි මෝඩ උදාහරණයකින් වක්‍රව කිව්වේ. මෙන්න මේක වැඩි හිතන්න එපා. මම අර ඔයාලට පොඩක් තේරෙන්න තමයි ඒක කිව්වේ. රයිට්? එතකොට අපි ලියාගමු ඔය වක්‍ර ඉල්ලුම කියන තැනින් ඍජු ඉල්ලුම මත ඍජු ඉල්ලුම මත ඍජු ඉල්ලුම මත ඍජු ඉල්ලුම මත වක්‍ර ඉල්ලුම ඍජු ඉල්ලුම මත වක්‍ර ඉල්ලුම තීරණය වේ. ඍජු ඉල්ලුම මත වක්‍ර ඉල්ලුම තීරණය වේ. හරිද? වක්‍ර ඉල්ලුම තීරණය වේ. රයිට්. ඔන්න ඒ කොටසලත් බායි කිව්වා. ඒකත් හරි. දැන් තව පොඩි කොටසක් තියෙනවා. අපි මේක අර ඔයාලගේ පොතේ හරි මේ ටියුට් එකේ මෙන්න මේ පිට කවර හරි පොඩ්ඩක් මේක දාගන්න. මට මේක ෆිසිකල් ක්ලාස් එකේත් පොඩ්ඩක් කියන්න අමතකුණා. මේක ඒවුණා ලියා ගන්න. මේක වටිනවා. මේක ලියා ගන්න. දැන් මේක සාමාන්‍ය ජාතික ගිණුම් ගණනේ අපිට තියෙනවා. ඒකට කමන්න දෙනු ලියා ගන්න. මම කිව්වනේ අර භාණ්ඩ හා සේවා වෙළඳපොලේ නිෂ්පාදන සාධක වෙළඳපොලේ දෙකේම ඉන්න අංශ දෙකක්. හරිද? පළවෙනි අංශය තමයි කුටුම්බ අංශය. හරිද? පළවෙනි අංශය තමයි කුටුම්බ අංශය. රයිට්? ඊළඟට ඉන්නවා හරිද? කුටුම්බ අංශයට පස්සේ ආයි ඉන්නවා නිෂ්පාදන අංශය. නිෂ්පාදන අංශයත් මෙන්න මෙහෙම ඉන්නවා. හරිද? මේ කුටුම්බ අංශය නිෂ්පාදන අංශය උඩින් ඉන්නේ. එහෙම ගන්න නෙවෙයි ඈ. මේ නිකම් මේ මට වැරදිලා නේද? නැත්තම් හිතා කුටුම්බ අපිට වඩා ව්‍යාපාරික අංශය නිෂ්පාදන අංශය උඩින් ඉන්නවා. එහෙම නෑ. ඒක මේ නිකන් එන්නේ වැරදිලා නේද? එතකොට දැන් කුටුම්බ අංශය මුලින් මෙහෙම හිතමු. දැන් භාණ්ඩ නිෂ්පාදනය කරන්න ඕනේ නේ. විකුණන්න කලින් භාණ්ඩ නිෂ්පාදනය කරන්න ඕනේ. මෙන්න මේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න කුටුම්බාංශය විසින් ව්‍යාපාරාංශයට සපයනවා මොනවද? නිෂ්පාදන සාධක. මොනවද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය. රයිට්? ඊළඟට මෙන්න මේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක නිෂ්පාදනාංශයට සැපයුවහම නිෂ්පාදන අංශය විසින් මෙන්න මේ කුටුම්බ අංශයට ලබා දෙනවා මොනවද? මේ නිෂ්පාදන සපයපු නිෂ්පාදන සාධක වලට අදාළ ගෙවීම්. මොනවද? සපයපු නිෂ්පාදන සාධක වලට අදාළ ගෙවීම්. මේක ලස්සන දැනගන්න මට වඩා. හරිද? භූමිය සපයනවට ගෙවෙනවා බදු කුලියක්. ඊළඟට ශ්‍රමය සපයනවට ගෙවනවා වැටුපක්. ඊට පස්සේ අවසානෙට ප්‍රාග්ධනය සපයනවට ගෙවන්නේ ප්‍රාග්ධන පොලියක්. මොනවද? අපි කලින් කතා කරා ප්‍රාග්ධන පොලියක් සපයනවා, ප්‍රාග්ධනය සපයනවා. රයිට්. එතකොට දැන් ඔන්න භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න කුටුම්බාංශ විසින් නිෂ්පාදනාංශ වලට භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක සපයනවා. ඒ නිෂ්පාදන සාධක නිෂ්පාදනාංශය විසින් මිලට අරගෙන මේ ඒ අදාළ මිලදීගත් නිෂ්පාදන සාධකයට බදු කුලී, වැටුප්, ප්‍රාග්ධන කියන නිෂ්පාදන සාධක වලට දාලා ගෙවීම් ටික සිද්ධ කරනවා. හරි. ඔන්න දැන් නිෂ්පාදන සාධක ටික ගත්තා. නිෂ්පාදනාංශේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරා. ඔන්න නිෂ්පාදනාංශයේ වැඩ වගේ හදපු භාණ්ඩ හා සේවා ටික සපයනවා කාටද? භාණ්ඩ හා සේවා ටික සපයනවා කුටුම්බ අංශයට. මේක මම දැන් මේ ලියන එක උඩින් ලියන්න ඈ. භාණ්ඩ හා සේවා කියලා උඩින් ලියන්න. භාණ්ඩ හා සේවා ටික සපයනවා භාණ්ඩ හා සේවා. ඊළඟට මේ භාණ්ඩ හා සේවා ටික මිලදීගෙන කුටුම්බ අංශය
නිෂ්පාදන අංශයට ඒ භාණ්ඩ හා සේවා වලට අදාළ ගෙවීම් කටයුතු සිද්ධ කරනවා. රයිට්? මොකද වෙන්නේ? මේ භාණ්ඩ හා සේවා ටික මිලටගෙන කුටුම්බාංශය නිෂ්පාදන අංශයට භාණ්ඩ හා සේවා වලට භාණ්ඩ හා සේවා ගෙවීම් ටික කරනවා. භාණ්ඩ හා සේවා ගෙවීම් ටික කරනවා. හොඳට බලන්න ආයෙත් මෙන්න මෙහෙමයි වෙන්නේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න ඕනේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න ඕනේ. මේ නිෂ්පාදනය කරන්න ඕනේ භාණ්ඩ හා සේවා සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න කුටුම්බාංශ විසින් බදුකුලී වැටුප් ප්‍රාග්ධන භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක ටික සපයනවා. හරිද? භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක ටික සපයනවා. ඒ අදාළ නිෂ්පාදන සාධකයේ ව්‍යාපාර අංශය විසින් මිලට අරගෙන ඒ මිලදී ගත්ත නිෂ්පාදන සාධකයට අදාළ ගෙවීම් ටික කරනවා. භූමිය ගත්තට බදු කුලියක් දෙනවා, වැටුප ගත්තට ශ්‍රමය දෙනවා, ප්‍රාග්ධනය ගත්තට ප්‍රාග්ධන පොලි ටික ලස්සනට ඔන්න කුටුම්බාංශයට ගෙවනවා. ඊට පස්සේ කුටුම්බාංශයට භාණ්ඩ හා සේවා එයාලා නිෂ්පාදනය කරපු භාණ්ඩ හා සේවා කුටුම්බාංශයට ලස්සනට සපයනවා. හරිද? ඒ සපයපු භාණ්ඩ හා සේවා වලට අදාළ ගෙවීම කුටුම්බාංශය විසින් නිෂ්පාදන අංශයට සපයනවා. තේරෙනවද මම කිව්ව එක? ඔන්න ඔය රූප සටහන ඔන්න ඔය වක්‍රය දාගන්න ටියුට් එකේ හරි පොතේ හරි කොතන හරි ඕක දාගන්න. හරිද? එතකොට මම කියන්නේ දැන් මේක නොනවත්වා යන චක්‍රයක් ඈ. ඒ කියන්නේ නිෂ්පාදනය කරන භාණ්ඩ කවදා වෙනකන් නිෂ්පාදනය කරනවද? ඒ තාක් වෙනකන් මේ චක්‍රය නොනවත්වා ක්‍රියා කරනවා. හරිද? මේක ලියා ගන්න ලස්සනට දාගන්න. right. එලකි දාගන්න.